දැන් අද කාලේ මිනිස්සු ආදරය කියන දේ හොයන්නේ සල්ලි වලට. මිනිස්සු ආදරය කරන්නේ රූපෙට. මිනිස්සු ආදරය කියන දේ ලිංගිකත්වයට අද සීමා කරලා තියෙනවා. ඉතින් මම අහන්නේ ලස්සන රූපයක් තිබ්බ පළියට හොඳට සල්ලි භාගේ තිබ්බ පළියට ඒ මිනිස්සයා ගාව ආදරයේ සෙනෙහස කියන දේ තියෙනවද? නැහැ. හැබැයි අද මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ ප්‍රේමය කියන දේ ආදරය කියන දේ හොයන්න සල්ලි මිල මුදල් තියෙන කෙනා ගාව. මිනිස්සු ලස්සන රූපයක් තියෙනවා නම් ඒ කෙනා ගාවින් ආදරය කියන දේ හොයන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි ඒ වගේ මිනිස්සු ගාව නෙවෙයි ආදරය කියන දේ තියෙන්නේ. මිනිස්සෙක්ගේ ගාව නිහතමානීත්වයේ තියෙනවා නම්, මිනිස්සෙක්ගේ ගාව හොඳ ගතිගුණ තියෙනවා නම්, අවංක හිතක් තියෙනවා නම්, ඒ මිනිස්සයා ගාව තමයි ආදරයේ සෙනෙහස කියන දේ පිරීලා ඉතිරිලා තියෙන්නේ. ඒ වගේ තැන්වලයි අපි නතර වෙන්න ඕනේ. නැතුව සල්ලි තියෙන මිනිස්සු ගාවවත් ලස්සන රූපේ තියෙන මිනිස්සු ගාවත් නෙවෙයි අපි නතර වෙන්න ඕනේ. සමහර වෙලාවට පිටතින් හොඳ රූපයක් තියාගෙන හොඳ මූණක් පෙන්නගෙන හිටියට ඇතුලින් මහා ජරා වැඩ කරන තිරිසන් සතෙක් වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ඔය වගේ මිනිස්සු අපේ ජීවිතයට ඇතුළු කරගත්තට පස්සේ අපි ගොඩක් අපිට ජීවිතේ මිදවන්න සිද්ධ වෙන එක විතරනේ සිද්ධ වෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලලා ජීවිතේට අපි කෙනෙක් ලං කරගන්න ඕනේ. මම කියන්නේ ප්‍රේමය ආදරය කියන දේ හොයන්න නිහතමානී අවංක හදවතක් තියෙන මිනිස්සෙක් තුලින්. නැතෝ සල්ලි තියෙන මිනිස්සෙක්ගේවත් හොඳ රූපයක් තියෙන මිනිස්සෙක් තුලින්වත් නෙවෙයි.